මේ මම බර්නින් ආට් කරනකොට මට වඩුව කියලා කමෙන්ට් දාලා තිබුණනේ. කමක් නැහැ. මම ඉතින් වඩු වැඩ තමයි ඉතින් මම බර්නින් ආට් කරේ. මම මේ ලංකාවේ ඇත්තට වඩු වැඩ කරන ලී වලින් ආට් වැඩ කරන මහත්තුරුන්ට පොඩි අයිඩියා ටිකක් ගන්න මේක පෙන්වන්න හිතනවා මට. මේ ෆිනිෂ් එකට මේ හදලා තියෙන. දැන් මේක චොන් 2යි. ඒ කියන්නේ 2000යි. 2000 කියන්නේ ලංකාවේ රුපියල් 440ක් වගේ තමයි වෙන්නේ. මම කියන්නේ මේ ඩිසයින් පොඩ්ඩක් අයිඩියා ගන්න මේ ඔයගොල්ලන්ට වැදගත්. මේ තේ කප් දෙක තියන්න. මේ ඩිසයින්. එතකොට මෙහෙම ආවොත් මේ සෙවුඩ තියෙන පෑන් මෙහෙම තියන්න. නේ? මෙහි චොන් 3යි. චොන් 3යි කියන්නේ 3000යි. 3000 කියන්නේ රුපියල් වලින් ගත්ත රුපියල් 660ක් වගේ තමයි වෙන්නේ. මේ අර ෆිනිෂ් ඩිසයින් තියෙන. මම කියන්නේ මේ ඩිසයින් අයිඩියා ටික ඔයගොල්ලෝ මේ පොඩක් ගන්න පුළුවන් ටික ගන්න ටික් ගන්න. මේ ෆොටෝ එකක් තියන්න වගේ ස්ටෑන්ඩ් එකක්. නේ? තනි එක්කෙනාගේ ටී කප් එක තියන්නේ. මේ චොනමයි වෙන්නේ. 10යි කියන්නේ චොනමයි. චොනමයි කියන්නේ රුපියල් 200ක් වගේ. ලංකාවේ අමාරු මේ මිලට දෙන්න. ඒ වුණාට උත්සාහ කරොත් නැචරල් වඩු. ලීය ෆිනිෂ් කරලා ලස්සන පාස්සයක් වගේ තියන්න පුළුවන් මේක. මොනම මේ ගොඩාක් දේවල් තියෙන මේ ඩිසයින් ටික නිකන් පෙන්නන්නම් මම. මම එකෙන් විස්තර කරනකොට වඩා මේ සොපිරි එකක් තියෙන මෙන්න. චොන් 5යි. කියන්නේ 5000යි කියන්නේ රුපියල් 1000ක් වගේ ලංකාවේ. රුපියල් 1000ට ලංකාවේ එකක් දෙන්න අමාරුයි. හැබැයි හදාගත්තොත් පුළුවන්. බැරි නෑ. ලස්සන පොඩි ටේබල් එක. ඔය වගේ. නේ? කොහොමද ඒක? මේක මාර්කට් ඩිසයින් මේක හොඳට බලා ගන්න. ඒක නම් සුපිරි ඈ. නේ? චොන් 5යි කියන්නේ රුපියල් 1000ක් වගේ. මෙහි පට්ටම කියන්නේ මේකත් එක ඩිසයින් එක. ඒ වගේ මේ ඩිසයින් තියෙනවා මේ. පුංචි පොඩි අයිටම් මොනවා හරි තියාගන්න පුළුවන් මේ ට්‍රේ වගේ. පොඩි ඩිසයින් තියෙනවා මේ. කුක් එකක් තියෙනවා. කෙසෙල් ගෙඩිය එල්ලලා තියන්න. කෙසෙල් නම් නෙමෙයි මේ වගේ ලෑම්ප් එකක් එල්ලලා තියනවා මේ. 5000 කියන්නේ රුපියල් 10යි ලංකාවේ. නේ? පොඩි රෝ 10යි කියලා පොඩි අයිටම් තියෙනවා. මම මේ අයිඩියා ටිකක් ගන්න මේ ටික පෙන්නුවේ. කියන්නේ ඔයාලා Google එකේ බලලා අයිඩියා ගන්නවා වගේම මේ ඩිසයින් තියෙනවා. නේ? ඉතින් තව ඩිසයින් ගොඩාරියක් තියෙනවා. මට ඉතින් පුළුවන් පොඩ හරි පෙන්නනවා ඉතින් මම. රයිට් මේ ෆිනිෂ් ඩිසයින් තියෙන්නේ. නියමයි. මේ ලීය හදලා රවුම් කරලා තියලා තියෙනවා. මේ ටී කප් එක තනි එක්කෙනාගේ කප් එක තියන්න පුළුවන් වෙන්නේ. කේක් ඩිසයින් තියෙනවා. ඉතින් මේ thank you බැලුවට කමෙන්ට් එකක් දාගෙන යන්න අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න මේ කොහොමදයිද නරකයිද තව වීඩියෝ මොන වගේද ඕන පුළුවන් දේවල් පෙන්නන්න. එහෙනම් thank you. ජය වේවා.